right සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම කතා කරන්නේ IP addressing සහ subnetting ගැන. මුලින්ම අපි IP address එකක් ගැන කතා කරමු. IP address එකක් කියලා කියන්නේ හැම device එකකටම එක device වලට unique විදිහට unique address එකක්. ඉතින් මේ IP address එකක byte 4ක් තියෙනවා. byte 4ක් කියන්නේ ඔයාලා normally දැකලා ඇති IP address එකක්. අපි නිකන් උදාහරණයක් ගත්තොත් 192.168.10.1 ඒ වගේ තමයි IP address එකක් ඔයාලට හම්බෙන්නේ. එතකොට මේ IP address එකේ byte 4 තමයි ඔය 192.dot වලින් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ byte 4 bit 32ක් තියෙනවා. මේ bit 32 වෙනස් වෙන විදිහ අනුව තමයි ඔයාලට IP address එක assign වෙන්නේ. මේක assign වෙනකොට අපි subnetting ගැන කතා කරොත් subnetting වල classless සහ classful කියලා වර්ග දෙකක් තියෙනවා. classful වල වෙන්නේ පළවෙනි byte එක network පැත්තට ගිහලා ඉතුරු byte 3 host පැත්තට ආවහම අපි කියනවා ඒක class A subnet class A එකක් කියලා. ඊට පස්සේ පළවෙනි byte දෙක, ඒ කියන්නේ bit 16ක් network පැත්තට ගිහිල්ලා bit 16ක් host පැත්තට ආවම අපි කියනවා class B කියලා. class C එකක් වෙනකොට පළවෙනි byte 3 network පැත්තට සහ ඉතුරු byte එක host පැත්තට යනවා. එතකොට මේ විදිහට තමයි classes කැඩෙන්නේ. එතකොට මේ classes කැඩෙන විදිහට අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් class B එකක පළවෙනි bit 16 network පැත්තට සහ දෙවෙනි bit 16 host පැත්තට ගිහිල්ලා device 10ක් නම් තියෙන්නේ මේ company එකේ assign කරන්න. එතකොට විශාල ප්‍රමාණයක IP address ප්‍රමාණයක් waste වෙනවා. ඒ කියන්නේ අපතේ යනවා. ඉතින් මේක නවත්තන්න නම් අපිට variable විදියට vary වෙන විදියට මේ subnet එක කැඩෙන විදිහක් තියෙන්න ඕනේ. ඒකට තමයි classless subnetting තියෙන්නේ. ඉතින් මේ classless subnetting වල අපිට classes නැහැ. අපි subnet mask එකකින් තමයි මේක වෙනස් වෙන්නේ. කියන්නේ අර bit 32 වෙනස් වෙන විදිහ අනුව අපි subnetting කරනවා. subnetting කරනවා කියන්නේ වෙන වෙනම network blocks හදනවා. එක එක කොටස් වලට මේ IP address assign කරගන්න පුළුවන් විදිහට. ඉතින් මේක ගැන ඇත්තටම අපි අපේ classes වල ලියලා මේ ළමයින් පුරුදු කරනවා මෙහෙම කොහොමද මේක subnetting කැඩෙන්නේ කියන එක. ඉතින් මාත් එක රැඳිලා ඉන්න තවත් ඉදිරියට මම මේ වගේ වීඩියෝ අරගෙන එනවා. අපි ඉස්සරහට කතා කරමු මේ subnetting වල කොහොමද මේ වගේ තියෙන වාසි මොනවද, මේ subnetting කැඩෙන්නේ කොහොමද, subnet mask එකක් කියන්නේ කොහොමද, මොකද්ද සහ ඔයාලගේ universities වල, campus වල, ඉස්කෝලේ හරි කොතනදී හරි මේ program එකක තිබුණොත් එහෙම network එකක් කරන්න කොහොමද කියලා මේ IP address සම්බන්ධ කරලා අන්න ඒ දේවල් ගැන අපි ඉදිරියට කතා කරමු.